පළමු කොට ඕගොල්ලෝ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. රජයේ මේ අවුරුද්දේ අපේක්ෂා කළ ආදායම ඉක්මවා ආදායමක් උපයලා රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව. ඒක බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි ගිය වසර හා සංසන්දනය කරලා බලනකොට සමහර බදු වර්ග කීපයක් අපිට අවාසි විදියට සංශෝධනය කරලා තියෙනවා. ආදායම් පැත්තෙන් නේද? අපි පේ ටැක්ස් එකේ වෙනසක් කරා. ඒක අඩුවීමේ දිශාවට. අපි වැට් එකේ වෙනසක් කරා කිරි සහ යෝගට් වලට තිබුණු බත් අපි ඉවත් කරා නේද? ඒකත් අපේ ආදායම අඩුවීමේ දිශාවට. ඊළඟ අපි රැඳවුම් බද්ද ගත්තොත් බැංකු ගිණුමකට තිබුණු නේද? ඒක 5-10 දක්වා වර්ධනය වැඩි කරා වගේම අපි මොකද කරේ? බදු ගෙවිය යුතු කණ්ඩායමට පමණක් ඇතුළත් වන පරිදි ඒක ඇතුල් කරලා තිබුණා. ඒතර ඒවා අපිට ලැබෙමින් තිබුණු බදු ආදායම් නම් ප්‍රමාණයකට අඩුවීමට හේතු වෙන කරුණු. මදක සමාජයේ මතයක් හදනවා අපි මේ ආදායම් උපයලා තිබෙන්නේ බදු වැඩි කරලා කියලා. අතර බදු වැඩි කරලා නෙවෙයි, තිබුණු බදු යම් ප්‍රමාණයකුත් යහපත් දිශාවට සංශෝධනය කළා තමයි මේ ආදායම උපයාගෙන තිබෙන්නේ. ඒක වැදගත්. ඊළඟ තමයි අපි දිගු කාල ස්ථාවරයක ඉන්නවා. වසරෙන් වසර එක් අයවැය ලේඛන වලින් මේ බදුවල කරන මේ වෙනස්කම් නතර විය යුතුයි. ඒක මම දන්නවා ඔයගොල්ලෝ විවිධ සිස්ටම් හරහා ක්‍රියාත්මක කරන කොච්චර දුෂ්කරතාවයකට මුහුණ දෙනවද, උපදේශ මාලාවන් කොච්චර වෙනස් කරන්න වෙලා තිබෙනවද, පුරවන ඉල්ලුම් පත්‍ර ඒවා කොච්චරක ප්‍රමාණයකට වෙනස් කරන්න සිද්ධ වෙයි. ඒක විශාල අවුලක් නිර්මාණය කරනවා. හැම අයවැය ලේඛනයක් එනකොටම නේද? මොකක් සිද්ධ වෙයිද? තිබුණු ඩොකියුමන්ට්ස් වෙනස් කරන්න වෙයිද? තිබුණු සිස්ටම් වෙනස් කරන්න වෙයිද කියලා තමයි වැඩිපුර සාකච්ඡාව තියෙන්නේ. ඒ නිසා අපි රජයක් ඇතුළත උපරිම උත්සාහ කරමින් තිබෙනවා නව බදු පැනවීමකින් තොරව ඉස්සරහට යන්න. ඒ වගේම සමහර බදු ශේස්ත්‍ර අපි දන්නවා සමහර ජනතාවගේ ජන ජීවිතයට ඍජුව බලපාන ශේස්ත්‍ර තිබෙනවා. ඒ වගේ යහපත් සංශෝධනයක් විය යුතු කෙන ස්ථාවරයකට අපි ඉන්නවා. මොකද අපි ඍජු බදු සහ වක්‍ර බදු අතර තියෙන මේ පරතරය අඩු කරනවා නම් මම හිතන්නේ වක්‍ර බදු වල යම් සමාජයට හිතකර සංශෝධනයක් අපි ඇති කළ යුතුයි. නමුත් මේ බදු සංශෝධනයක් අපි ඇති කළ යුතු වන්නේ අපේ ආර්ථිකයට මොනතරම් ප්‍රමාණයකින් ඒක ඔරොත්තු දෙනවද කියන සාධක මත. සමස්ත ආර්ථිකය ජන ජීවිතයේ පසකෙන් තබලා බදු අඩු වැඩි කිරීම පිළිබඳ පමණක් ප්‍රතිපත්ති සකස් කිරීම සුදුසු නැහැ. මෑත කාලේ අපිට එහෙම අත්දැකීමක් තියෙනවා. 2020-21 වසරවල මම හිතන්නේ 2020 අපේ මුළු බදු ආදායම උනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හොයලා දුන්න එක බිලියන 425යි. 2021 බිලියන 495යි. අපි දන්න කොච්චර බදු වල අඩුවීමක් සිද්ධ වුණාද කියලා. ඒ 21 22 ඒ බදු ප්‍රතිසංස්කරණ රටක් හැටියට කොච්චර අර්බුදයකට පත් කරාද කියන එක අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනකම තියෙනවා. ඉතින් ඇත්තටම 2020 බිලියන 425ක් වුණු බදු ආදායම මේ අවුරුද්දේ දෙසැම්බර් 19 වෙනකොට ඔයගොල්ලෝ බිලියන 2236 දක්වා වර්ධනය කරලා තිබෙනවා. ඊට අවුරුදු 4කට 5කට පෙර තිබුණා වගේ නේද? 5 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ආදායම් ඉපෙීම ඇවිල්ලා ටිකක් වැඩක් ඇත්තගත්තු. මම හිතන්නේ ඒ කාර්යය ඔයගොල්ලෝ මෙදියත් විලා කරලා තිබෙනවා. ඒ පිළිබඳව නැවතත් බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. අපි හිතනවා අපිට තිබුණු අභියෝගයන් දෙකක් තියෙනවා. අපි සම්පූර්ණ කරගත යුතු. එකක් තමයි අපි භාණ්ඩාගාරයේ වියදම් දැරීම සඳහා අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උපයා ගැනීම. දෙක අපි රටක් හැටියට අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම. විශේෂයෙන් මේ දෙපාර්තමේන්තුව පැත්තෙන් බැලුවොත් මේ දෙපාර්තමේන්තුවට පැවරෙන මූලික කාර්යභාරය රජයට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උපයලා දෙන එක. ඒක වැදගත්. දැන් අපි දන්නවා මේ ආපදා තත්ත්වයේ දිහා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා මේ ආපදා තත්ත්වයක් ආවා. ඇත්තට මේ ආපදා තත්ත්වයට අපිට ටිකක් ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ අපේ රජයේ සතුව රජයේ ගිණුමේ භාණ්ඩාගාර ගිණුමේ යම් ශක්තිමත් ධනශේෂයක් පැවතීම. අපි මේ ආපදා තත්ත්ව වෙනකොට අපි 2026 සඳහා අයවැය ලේඛනය සකස් කළ අවසන් වෙලා තිබුණේ. අපි ආදායම් ඉලක්ක නේද වියදම් කරන ශේෂ්ත්‍ර හඳුනගෙන අපි ඒක අවසන් කරලා තිබුණේ. ඒතර බොහෝ අයගේ යෝජනාව මේ අයවැය නතර කරලා අලුත් අන්තර්කාලීන අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා කිව්ව සමහර අය. සමහර අය කිව්වා මේ අයවැය මුළුමනින්ම මේ තියෙන ආපදා තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරය වෙනස් කළ යුතුයි කියලා යෝජනාවක්. නමුත් අපි කිසිසේත්ම 2026 සඳහා
අපි ආර්ථික උපාය මාර්ගයක් අනුව සකස් කරන අයවැය ලේඛනය වෙනස් කරේ නැහැ. අපි ඒක කරන්නේ නැතුව ඒ අයවැය ලේඛනය එසේම සම්මත කරගනිමින් අපි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා වෙනම රුපියල් බිලියන 500ක පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත කරා. එතකොට අපිට ආපදා තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. අයවැය ලේඛන අපි දිගු කාලීන සැලැස්මකට හදලා තියෙන අයවැය ලේඛනය වෙනස් නොකොට ආපදා තත්ත්වයට මුහුණ දී හැකි පරිදි අපිට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද බිලියන 500ක් වෙන් කරන්න. ඒ බිලියන 500 වෙන් කරන්න තියෙන හැකියාව තමයි ඒ වන විට අපේ රජයේ භාණ්ඩාගාරයේ සතුව ට්‍රිලියන 1.2ක වගේ මුදල් සංචිතයක් තිබුණා. ඒ මුදල් සංචිත ඔයගොල්ලෝ රැස් කරලා දීපු මුදල්. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භදරත් එක්ක තියෙන අපේ බැඳීම අනුව සහ අපේ රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත අනුව අපිට වියදම් කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදිතයෙන් 13%ක සීමාව. 13% අපිට වියදම් කරන්න පුළුවන්. ඊට වඩා වියදම් කරන්න බෑ. ඒතර අපි මුළු අයවැය ලේඛනයම සකස් කරලා තිබෙන්නේ අර 13% සීමාව ආරක්ෂා කරගනිමින්. පුනරාවර්තන වියදම් සඳහා 9%කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා 4%කුත් යන ශීර්ෂයන් දෙක යටතේ අපි 13%ක් වෙන් කරලා තිබුණා. හැබැයි ඒ පනතෙම අපිට තියෙනවා මෙවැනි ආපදා තත්වයකදී අපිට මේ සීමාවන් ඉක්මවා යන්න පුළුවන්. අන්නේ සීමාව ඉක්මවා යනක අපි කල්පනා කර සාමාන්‍ය 1.3කින් වගේ වැඩි වෙනවා. ඒක තමයි බිලියන 500. එතකොට 14.3 දක්වා වියදම් ශීර්ෂයක් ඊළඟ වසරට අපිට තියෙනවා. ආපදා තත්ත්වයක් නොතිබුණා නම් අපි තියාගන්න ඕන 13%ක සීමාවක. 1.3ක් අපි අමතර වියදම් ශීර්ෂයක් බිලියන 500ක වියදම් ශීර්ෂයක් අපි ආපදා තත්ත්වයට යොමු කරනවා. බිලියන 500ක් වෙන මම හිතන්නේ මේ රට ඇතුලේ තනි ආයෝජකයෙක්ට ගත්තොත් ආණ්ඩුව තමයි ලොකුම ආයෝජකයා. මම මෑතකදී බැලුවා රජයේ ඔය විශාල ව්‍යාපෘති දෙනේව මේ ඔය ඇපාර්ට්මන්ට් හදන්න රුපියල් බිලියන 18යි රුපියල් බිලියන 28යි රුපියල් බිලියන 33යි. හරිද? ඉතින් අපි රජයක් හැටියට ආපදා තත්ත්වයට විතරක් රුපියල් බිලියන 500ක්. ලොකුම ආයෝජකයා සහ දෙවන්තම ගිණුම තියෙන රජයේ සතුන්. හැබැයි ඔබලම දන්නවා මීට කලින් මම හිතන්නේ මේක 2021 වගේ මට මතකයි බැංකු වෛරාව තිබුණා රුපියල් බිලියන 800ක. රුපියල් බිලියන 800ක OD එකකින් තමයි ටෙසරි account එක දිව්වේ. හැබැයි දැන් අපි ධන අතිරික්තයක් අත්පත් කරන් තිබෙනවා. ඒක ආර්ථිකයක මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා වැදගත්. ඒ නිසා මේ බිලියන 500 වෙන් කරනකොට අපිට කිසිසේත්ම අපේ ණය ගැනීමේ සීමාව අපි වෙනස් කරේ නැහැ. අපි ඒ වෙනකොට 2026 අයවැය ලේඛනය සකස් කරලා තිබුණේ. ඒ අයවැය ලේඛනය අනුව අපේ ණය ගැනීමේ සීමාව අපි තනාන්ත කරලා තිබුණේ බිලියන 3740යි. අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට බිලියන 3800ක් අපේක්ෂා කරා. නමුත් අයවැය යෝජනා හරහා අපි එක බිලියන 3740 දක්වා අඩු වුණා. ඒතර අපි මේ බිලියන 500 වෙන් කරන්නේ කිසිදු ණය ගැනීමකින් තොරව. ඒ නිසා මේ ආපදා තත්වයකදී අපිට ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක ඉඳන් මේකට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ භාණ්ඩාගාරයේ සතුව තිබුණු account එකේ ධන ශේෂය. මම හිතනවා ඒකෙදී ඔබතුමාලගේ දායකත්වය විශාලයි. ඒක මට කියන්න ඕනකම තිබුණා. ඒ කියන්නේ මේ ආපදා තත්වයකදී පවා අපි ස්ථාවරව රාජ්‍යයක් පවත්වාගෙන යන්න නම් අපිට වැදගත් අපේ ආණ්ඩුව සතු කොච්චර රුපියල් ප්‍රමාණයක් අපි උපයා ගන්න සමත්ද කියලා. ඊළඟ අපි දන්නවා රුපියල් මාකට් එකට එනකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි රුපියල් වියදම් කරනකොට ඒ රුපියල් වල යම් ප්‍රමාණයක ඩොලර් කොම්පොනන්ට් එකක් තියෙනවා. ඒ නිසා ඊළඟ අනතුර තමයි අපිට එන්න පුළුවන්කම තියෙන ඩොලරයට බලපෑමක් එයිද. බිලියන 500ක අලුතෙන් මාකට් එකට එනකොට ඒකෙන් අපි හිතුවොත් 20ක් කියලා අපි හිතුවොත් 20ක් කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියනයක්. රුපියල් බිලියන ඩොලර් වලට පත් කරොත් ආසන්න වශයෙන් ගත්තොත් මිලියන 330ක් වගේ වෙනවා නේද? ඩොලර් මිලියන 330ක් වගේ මේ ඩොලර් බිලියන 500 හරහා අලුතින් ඩොලර් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඔකනේ තියෙන්නේ. අතිරේක මේ බිලියන 500 වේදන් කිරීම. එන අපි සලස්මක් තියෙන ඕනකම තියෙනවා. අපි සාමාන්‍ය තත්ත්වයේදී අපේ ඩොලර් අපේක්ෂාවන් අපි සකස් කරලා තියෙන එක ඉක්මවා යමින් මේ අලුතෙන් අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න ඕන. ඒ වුණොත් තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ෂණික ආධාර ලබා ගැනීම හරහා ඩොලර් මිලියන 200ක් අපිට මේ 19 වෙනිදා ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඉන්දියානු රජයේ අපිට ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ඊට පස්සේ ගත්තොත් තව ඩොලර් මිලියන 350ක් වටින ක්‍රෙඩිට් ලයින් එකක් ඉන්දියානු රජයෙන් ලබා දෙනවා. එතකොට අපිට මෙතන තියෙන අර අනතුරක් තියෙනවා නම් මේ රුපියල් වැඩි ප්‍රමාණයක් වියදම් වෙනකොට ඩොලරයට එන බලපෑමක් ඇති වෙනවා නම් ඒ බලපෑම සමනය කරගන්න පුළුවන්. ඉතින් දිගු කාලයකට පස්සේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ අවදානම් තත්ත්වයෙන් රුපියලට වෙන බලපෑමත් ආණ්ඩුවේ මුදල් වලට වෙන බලපෑමත් ඩොලරයට වෙන බලපෑම සමනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක වැදගත්.
මම මේ කරුණු කීපයක් වැඩිපුර කියන්න උත්සාහ කරන්න වෙන මොකුත් නෙමෙයි. මේ බොහෝ අය කියනවා අප්‍රේල් වල වැටෙනවා කියලා. ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන සියලු සාධක බැලුවොත් ආර්ථිකය දැන් අපිට ඩොලර් උපයන ප්‍රධාන මාර්ග 4ක් තියෙනවානේ. අපනයන ආදායම. මත ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපයන වසර බවට මේ වසරපත් වෙනවා. ඊළඟ ගත්තොත් සංචාරක ආදායම. වැඩිම සංචාරක ආදායම මේ වසර වාර්තා කරනවා. ඊළඟ ගත්තොත් විදේශ සංක්‍රාම මේ වසරේ වැඩිම වසර වාර්තා කරනවා. ඒ වගේම ගත්තොත් විදේශ ආධාර වැඩිම බවට වාර්තා වෙනවා. ඔක තමයි අපිට තියෙන ප්‍රධාන ඩොලර් මාර්ග 4 මම හිතන්නේ වැඩිම උපයන මාර්ග බවට පත් වෙනවා. රුපියල් ආදායම උපයන කවුද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඕගොල්ලෝම කිව්වා අවුරුදු 93කට පස්සේ වැඩිම රුපියල් ප්‍රමාණය උපයපු වසර බවට පත් වෙනවා. රේගු දෙපාර්තමේන්තුව වැඩිම රුපියල් උපයන වසර බවට පත් වෙනවා. සුරබත් දෙපාර්තමේන්තුව වැඩිම රුපියල් උපයන වසර බවට පත් වෙනවා. මම කලින් කිව්වා අරුබුදේ පැන නගින්න පුළුවන් එක්ක රුපියල් හිගවීමෙන් ආණ්ඩුවට එක්ක රට ඩොලර් හිගවීමෙන්. හැබැයි ඒ සාධක දෙකෙන්ම මොකද වෙලා තියෙන්නේ? ඉතිහාසයේ වැඩිම ධනාත්මක දත්තමය අවසරේ පෙන්වුම් කරනවා නේද? ඒ නිසා මම හිතනවා දේශපාලන අධිකාරිය ඔබතුමාලා අපේ මුදල් අමාත්‍යාංශ අපි හැම කෙනාම කාලත් තිස්සේ දරපු වෙහෙසේ ප්‍රතිඵලයක් දැන් තියෙනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර බවට අත්පත් කරන් තිබෙනවා. හැබැයි බලන්න ඕනකම තිබෙන අපි ආර්ථික වශයෙන් මේ අත්පත් කරන් තියෙන ස්ථාවරභාවය මොනතරම් ප්‍රමාණයකට ජනතාවගේ ජන ජීවිතය වෙනස් කරන්න බලපෑම් කරලා තියෙනවද? මේවා අපේ ගිණුම් කරන දත්ත හොඳ ගිණුම් කරණයක් තියෙනවා අපිට. හොඳ කළමනාකරණයක් තියෙනවා අපිට. හැබැයි ඊළඟ අභියෝගය මොකද්ද අපි සතුව තියෙන? අපි මේ ආර්ථිකය අත්පත් කරගන්න ස්ථාවරභාවය සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යම් ප්‍රමාණයකට තිබුණාට වඩා උසස් තත්වයකට ගිහින් ඕන. එහෙම නැත්නම් නේද? ඒ ජනතාවත් එක්ක සම්බන්ධ නොවුණු ආර්ථිකයක්. ආර්ථිකයේ වර්ධනයක් ගැන කියනවා, ආර්ථිකයේ ස්ථාවරම් බව ගැන කියනවා. හැබැයි ජනතාවගේ ජන ජීවිතේ විශාල පරිවර්තනයක් වෙන්නේ නැත්නම්. නිසා අපේ අපේක්ෂාව තමයි ඊළඟ කොහොමද මේ අපි ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ ජනතාවගේ ජන ජීවිතය වෙනස් කිරීම සඳහා උපයෝග කරගන්නේ. පැති කීපයකින්. එකක් රජය විසින් ලබා දෙන සේවාවන් කාර්යක්ෂම සහ වඩාත් සුවපහසු කිරීම. ජන ජීවිත උසස් වෙනවා. විශේෂයෙන් ප්‍රවාහනය නේද? ප්‍රවාහනයේ විශාල පරිවර්තනයක් අපිට අවශ්‍යයි. අපිට ඇත්තට ගොඩාක් අපි සැලසුම් හදලා තිබුණා. නමුත් අපිට දැන් ආපු වාර්තාවන දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් වෙලා තියෙන හානිය ඩොලර් මිලියන 435යි රේල් පාරවල් වලට කරලා තියෙන හානිය ඩොලර් මිලියන 435ක හානියක් රේල් පාරවල් වලට වෙලා තියෙනවා. ඒත් අපිට දැන් අර වෙන ඉලක්කයකට හදලා තිබුණු මුදල් යම් ප්‍රමාණයක් අපිට එතෙන්ට යට කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි මේ පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කිරීම අපේ ඉලක්කයක්. ආර්ථිකය වර්ධනය වෙන්න ඕන. ඒකේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න නම් ප්‍රවාහන පද්ධතිය අලුත් පරිවර්තනයක් ඕන. ඔයගොල්ලෝ බත්තර මුල්ලට යන්න යෝජනා කරනකොට කොටුවෙන් බැලලා යන්නේ කොහොමද කියලා. ඒක ප්‍රශ්නේ. දැන් හරයි බත්තර මුල්ල ඔයගොල්ලෝ යෝජනා කරලා කොටුවෙන් බැලලා යන්නේ කොහොමද? ඒතර ආර්ථිකය කොච්චර වර්ධනය වුණත් වැඩක් නැහැ. තමන්ගේ සේවාව සඳහා ගමන් කිරීමේදී පහසුවක් අපිට අත්පත් කරලා දෙන්න බැරි නම්. දැන් ඒක ප්‍රවාහනය. මම හිතන්නේ ඒක අපි ප්‍රධාන ශේෂ්ත්‍ර බවට පත් කරගෙන අපේ මේ තියෙන බස් වල ස්වභාවය අපි වෙනස් කරනවා. අපි තා ඉක්මනින්ම අලුත් බස් සමාගමක් පටන් ගන්නවා. ඒ බස් සමාගමට අර පහළ තියෙන බස් රථ 200ක් අපි ආනයනය කරන්න සැලසුම් කරලා තිබෙනවා. නගරාසිත ආරම්භයේදී අපි මේ ප්‍රවාහන පද්ධතිය ඇති කරන්න ඕනකම තියෙනවා. ප්‍රවාහනේ වැදගත්කම තියෙන පැති දෙකකින්. එකක් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් දෙන්න ඕන. දෙවෙනි එක තමයි පුරවැසියෙ තමන්ගේ ආදායමෙන් ප්‍රවාහනය සඳහා දරන වියදම වැඩි. එච්චර වියදමක් දරන්න ඕනේ නැහැ ප්‍රවාහනයට. බොහෝ අය මම දන්නවා වාහනයක් මිලදී ගන්න ඕන. තමන්ගේ වැටුපින් වැඩිම ප්‍රමාණයක් යන්නේ මොකටද? වාහනේට. ලීසින් එකට. ඒ අන්තිමට වැඩ කරලා තියෙන වාහනයක් ගන්න ගමන් බිමයි යන්න. ඒ තරමට ඒක ඇවිල්ලා තියෙනවා. නේද? ඒ නිසා මම හිතන පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම තමයි අපි මේ උපයා ගන්න ආදායම ජනතාවට කිට්ටු කරන්න එක ක්‍රමයක්. තව ක්‍රමයක් අපි හොඳම නිදහස් අධ්‍යාපනය තව පුළුල් කරන්න ඕන. විශේෂයෙන්ම මේ අවුරුද්දේ මම ඊයේ කතා කරා අපේ වෘත්ති අධ්‍යාපනයේ ශාස්ත්‍රයේ අතිරේක ලේකම්තුමියට අපි මේ අවුරුද්දේ විශාල මුදල් ප්‍රමාණයක් අපේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය වර්ධනය කරන්න ඕන කියලා යොදවලා තිබෙනවා. එතුමිය කිව්වා අපිට එහෙම වියදම් කරලා පුරුදු නැහැ. ඒ තරමට මුදල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අභියෝගයක්. මොකද අපි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන ඊළඟ ඉලක්කය තමයි මේ අධ්‍යාපනයේ අඛණ්ඩතාවයක් හදන එක. දැන් තියෙන අඛණ්ඩතාවයේ පාසල විශ්වවිද්‍යාලය. නේද? හැබැයි පාසලෙන් පස්සේ අනිත් ළමයි එළියට වැටෙනවා. හැබැයි ඒගොල්ලොත් අඛණ්ඩතාවයක් අපි වෘත්ති පුහුණුව හරහා යන්න ඕන. ඉතින් පාසලට ඇතුළත් වෙන දරුවා
එක්වර අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරහරේ වෘත්තිපූර්ණ පද්ධතිය ආර අඛණ්ඩතාවය හදන්න ඕන. ඒ නිසා වැඩිම ප්‍රමාණයක් අපි මේ පිළිබඳ මේ අයවැයේකිනුත් මුදල් වෙන් කරලා තිබෙනවා. ඕ ජනතාවගේ නිදහස් අධ්‍යාපනය අපි තවත් ශක්තිමත් කරන්න ඕන, පුළුල් කරන්න ඕන. සල්ලි දිනවන කෙනෙකුට, සල්ලි තියෙන කෙනෙකුට අවශ්‍ය නම් සල්ලි දීලා අධ්‍යාපන ලබා ගැනීම අයිතියක් අපි තහවුරු කරන්නත් ඕන. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සල්ලි නැති කෙනාට තියෙන අධ්‍යාපන අයිතිය අහිමි කරමින් නෙවෙයි. සල්ලි තියෙනකොට තමන් හිතනවා නෑ මට ඊට වඩා වෙනස් අධ්‍යාපනයක් ලබා ගන්න ඕන. ඒකටත් අවස්ථාවක් අපි නිර්මාණය කරනවා. හැබැයි අපි මුදල් නොමැතිකම තමන්ට අධ්‍යාපනයේ අවස්ථාවන් අහිමි වීම දක්වා යන්න හොඳ නෑ. ඒක අකාරුණිකයි. ඒක අසිෂ්ටයි. නිසා අපි මේ පිළිබඳව කල්පනා කරලා තියෙනවා. තුන්වෙනි ගත්තාම අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙතන අපි විශාල මුදල් ප්‍රමාණයක් මම හිතන අපි වෙන් කරන සෞඛ්‍ය ශාස්ත්‍රයට. හැබැයි ප්‍රශ්නයකට මුහුණ දීලා තිනවා අපි. සාමාන්‍යයෙන් ගත්තොත් වසරකට මම හිතන්නේ ටෙන්ඩර් 4000ක් 6000ක් අතර ප්‍රමාණයක් බෙහෙත් මිලදී ගැනීම ටෙන්ඩර්ස් තියෙනවා අවුරුද්දකට. හිතන්නකෝ. අවුරුද්දකට ටෙන්ඩර් බෙහෙත් මිලදී ගැනීම ටෙන්ඩර් ප්‍රමාණය. දවසකට එතකොට 10ක් 12ක්වත් නේද? දවස් ටෙන්ඩර් දෙන්න ඕනේ. මම දන්නේ නැහැ ඒක හොඳද කියලා. ඒ නිසා වෙන සිස්ටම් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. සාපේ සමහර පරීක්ෂණ පහසුකම් දිනු වෙලා නැහැ. අපි ටෙන්ඩරේට දානකොට සාම්පල් පරීක්ෂා කරාට ඊට පස්සේ එන තොග පරීක්ෂා කරනවද කියන ප්‍රශ්න අපිට පැන නැගිලා තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ වේදන් කරන මුදල් වලින් ජනතාවට ප්‍රතිලාභ ඒ ආකාරයෙන්ම ලැබෙනවද කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. නමුත් අපි හිතනවා ඒක තවත් නිදහස් සෞඛ්‍ය සම්පූර්ණ කරන්න අපි රෝවල් ගන්නවා කලුතෙන් ඉදි කරන්න. සමහර රෝවල් වල තියෙන තාක්ෂණ තත්ත්වය වර්ධනය කරන්න මේ ආයවැය කිරින් අපි මුදල් වෙන් කරලා තියෙනවා. මම මේ කියන්න හදන්නේ අපි අත්පත් කරගන්නා ජයග්‍රහණ ග්‍රාමීය ජනතාවට නේද පොදු ජනතාවට ගලාගෙන යන සේවාවන් අර. අනිත් පැත්තේ තමන්ගේ ආර්ථික තත්ත්වය දියුණු වෙන්න ආණ්ඩු උදව් කරන්න ඕන. අපි දන්න ඕන කෙනෙකුට නේද? නිවසක් හදාගන්න මූලික මුදල් ප්‍රමාණය නෑ දැන් ගොඩක්. ඒතකොට අපි ඒට මූලික ප්‍රදානයක් ආණ්ඩුවෙන් දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒක වැරදි නෑ. ඒක සානාදාර නෙමෙයි. ජනතාවගේ මූලික උවමනාව. යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවස්ථාවක් නෑ. එයාට යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අපි යම් ප්‍රාග්ධන සැපයීමක් කරන්න ඕනද? අපි මේ අවුරුද්දේ රුපියල් බිලියන 80ක් වෙන් කරලා තියෙනවා. රුපියල් බිලියන 80ක් වෙන් කරලා තියෙනවා. සහන ණය යෝජනා ක්‍රම වලට අලුතෙන් කවුරුහරි ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒ ව්‍යාපාරවල ස්වභාවය අනුව බිලියන 80ක් වෙන් කරලා තියෙනවා ණය ලබා දෙන්න. අපි මේවා අර ජනතාවගේ ආර්ථික තත්ත්වය උඩට ගෙනීම සඳහා කොහොමද උපයෝගී කරගන්නේ? ඒක වැදගත්. අපි සැලසුමක් හදලා තිබුණා මේ ආපදා තත්ත්වෙ වෙන්න කලින් ආණ්ඩුව මැදිහත් වෙලා අලුතෙන් ගෙවල් 25000ක් හදලා දෙන්න. කඳුකරේට වගේ උතුරේ යුද්ධය නිසා හිමි 2009 යුද්ධය අවසන් වුණා. දැන් අවුරුදු 16ක් තාමත් ගෙවල් නැතුව මිනිස්සු ඉන්නවා. තාමත් ගෙවල් නැතුව ගෙවල් මිනිස්සු. අපි ඒගොල්ලෝ ලක්ෂ 20 ගානේ ගෙවල් නිවාස 2000ක් හෝ 2500කට අපි මුදල් වෙන් කරා. මිනිස්සුන්ට මේ මම කියන්න හදන්නේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය සමාජීය තත්ත්වය වල උඩට ගේන්න ඕන. ඒක තමයි රජයක වගකීම. ඒතකොට දැන් එතන නිවාස 25000යි. මම හිතනවා මේ ආපදා තත්ත්වය හැමෝම අපිට අවම නිවාස 20000ක්වත් අපිට හදන්න සිද්ධ වෙයි. ඒකට මම කියන්න හදන්නේ අර ආර්ථික තත්ත්වය ඒගොල්ලන් නිවාසයක් නේද? හදා ගැනීම සඳහා අපි උපයා ගන්න ආදායම ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිත උසස් කිරීම සඳහා අපි උපයෝග කරන නැත්නම් වැඩක් නැහැ. ඊට පස්සේ අපි පරිසර පද්ධති සංරක්ෂණය. දැන් අපි මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ වනාලි තරජනය. ඒක විශාල ප්‍රශ්නයක් ග්‍රාමීය වශයෙන්. ඒකට වේගවත් මැදිහත් වීමක් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ සැරේ අපි ඒ සඳහා ලොකු පැකේජ් එකක් වෙන් කරා වේලීකනේ. අපි බජට් එක ඉදිරිපත් කරන හැම දිසාපතිවරුන් කැඳෙව්වා. ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්ක ප්‍රධාන දිස්ත්‍රික්ක 7 කලි තරජනේ තිබුණා. ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කවල අලි වැටක් ගහන්න ඕන ඒත් නොගහ තියෙන තැන් ඔක්කොම එවන්න කිව්වා. ඒ ඔක්කොටම සල්ලි දාලා තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව කියනවා ඒක හදාගන්න තමන්ගේ කාර්ය මණ්ඩලය මැදි මන්ද. හරිද? එහෙම අපි හදලා දෙන්න. හමුදාව දාලා අපි ටික හදලා දෙනවා. ඒ අලි වැටවල ටික හදන්න ඕන. වාහන මිලදී ගන්න අපි ඒගොල්ලන්ට වෙනම අවසරයක් දුන්නා. වාහන 100ක් මිලදී ගන්න අවසරයක් දුන්නා වනජීවි දෙපාර්තමේන්තුවට. සිවිල් ආරක්ෂක බලකායෙන් 5000ක් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගන්න අපි අවසර දුන්නා විශේෂ දීමනාවක් එක්ක. ඒක අපිට අවශ්‍යකම තියෙන මොකද්ද අර ඒ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම තමයි මම හිතන්නේ අපේ මේ අරමුණ බවට පත් වෙන. ඒ සඳහා තමයි මේ ආදායම අපි උපයෝග කරගන්නේ. දැන් විශේෂයෙන් ගත්තොත් මේ ආපදා තත්ත්වයේදී අපි 25000 දීමනාව 50000 දීමනාව අපි තීරණයක් අරන් තියෙනවා. අර්ධහානි වුණ නිවස් තියෙනවා නම් නිවසේ ඉන්න පුළුවන් නම් හානි වෙලා යම් ප්‍රමාණයක් තියෙනවා නම් ආරම්භයේදී ලක්ෂ 5ක් දෙන්න. කවුරු හරි කියනවා ලක්ෂ 5 එපා මම තක්සේරු කරන්න ඕන කියලා කියනවා නම් අපි තක්සේරු කරලා ලක්ෂ 25 දක්වා දීමනාවක් දෙන්න. මොකද එයාට නැවත ගේ හදා ගන්න ඕන. ඒ වගේම නිවාස මුළුමනින්ම අහිමි වෙච්ච අයට අපි ලක්ෂ 50ක දීමනාවක් දෙන්න තීරණය කළා තිබෙනවා. ඉතින් ඒක ආරම්භයේදීම පටන් ගන්න මේ ජනවාරි මාසයේ මුල අපි පටන් ගන්න සැලසුම් කළා තිබෙනවා. නිවාසය අහිමි වෙලා ඒ ඉඩමටම යන්න පුළුවන් අයට අපි මේ මුදල ඉක්මනින් දෙනවා. හැබැයි අපි ඒක දෙන්නේ කොටස් තුනකට ලක්ෂ 20ක් දෙනවා. නිවස ඉදිවෙන මට්ටම අනුව ඊළඟ පියවර ලක්ෂ 15යි ඊළඟ පියවර ලක්ෂ 15යි. මම මේ කියන්න හදන්නේ මේ ආර්ථිකයක අත්පත් කරගන්න ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන යාම තමයි අපේ තෘප්තිය බවට පත් වෙන්න ඕන. ඒක තෘප්තිමත් අපිට.
ඔගොල්ලෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැටියට නේද භාණ්ඩාගාරයට මුදල් එකතු කරලා දෙනවා. ඒ භාණ්ඩාගාරයට එකතු කරලා ද මුදල් නේද? ඒ ජනතාවගේ ජන ජීවිතයේ සේවාවන් වර්ධනය කිරීම සඳහා යොදවනවා. ඒකයි වැදගත් කියලා මම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ තවත් අපිට ලොකු පියවරක් ඉස්සරහට යන්න පුළුවන්. තවත් අපි ආදායම් උපයා ගන්නවා. අපි කවුරුත් පිළිගන්නවා මම හිතන්නේ අපි ආදායම් දෙපාර්තමේන්තුවේ හැටියට අපේ තියෙන නීති රෙගුලාසි මත අපිට ලැබිය යුතු සියලුම බදු ලැබෙනවද කියලා ඇහුවොත් අපි කියන්නේ මොකද්ද? අපි කියන්නේ නෑ. නේද? මං කියන්නේ අනීතික බදු නෙවෙයි. නේද? බලහත්කාරයෙන් නෙවෙයි. දැනට අපි නීති රෙගුලාසි හරහා පනවා තිබෙන බදු යම් ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ බදු ප්‍රමාණය අපිට ලැබෙන්නේ නෑ කියලා අපි කවුරුත් පිළිගන්නවා. ඒ නිසා අපි මොකද කරන්න ඕනකම තියෙන්නේ? අපි කාර්යක්ෂම යාන්ත්‍රණයක් හදන්න ඕනකම තියෙන කොහොමද අපිට මේ ලැබෙන බදු ප්‍රමාණ ලැබිය යුතු කියන කිසිද අනීතික බද්ධ කාගෙමත් ගන්න එපා. බලහත්කාරීත්වයක් අපේ කාටවත් නැහැ. හැබැයි උපයන ආදායමට අනුව නේද රාජ්‍ය වෙනුවෙන් යම් බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. අන්න ඒ බදු ප්‍රමාණය ලබා ගන්න ඕන අපි. ඒ නිසා අපි ඉලක්කය වෙන්න ඕනකම තියෙන්නේ එතන. මොකද අපිට රජයට හිමි යුතු බදු මගහැරීමෙන් තිබෙනවා. අපි දන්නවා මේ මගහැරපු ඉතිහාසය, මගහැරුණු විදිය, සමහර බදු සංශෝධන දවසෙන් එක දවසක රෑ 12ට ඒ බදු සංශෝධන සිද්ධ වුණේ කියන ඉතිහාසයක් දන්න. කවදාවත් ඒවා වෙන්නේ නැහැ මතක තියාගන්න. මම ඔබට ඒ සාතික දෙන්න. කවුරු හරි පුද්ගලයෙක් ඒකකයක් ශේස්ත්‍රයක් ඉලක්ක කරලා තමගේ ඥාතිකම්, සබදකම්, දේශපාලන බැඳීම් මත බදු සංශෝධනයක් සිදු කරන්නේ නැහැ. එහෙම ඉතිහාසයක් තියෙනවා. අපි දන්න එක රැයක කොහොමද රුපියල් 50 ඉඳන් 725ට සීනි බදු අඩු වුණේ කියන එක ඉතිහාසගත කතාවක්. ඔඩිට් රිපෝට් වල තියෙනවා ඒකනේ. ඒකට එහෙම බදු සංශෝධනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි අපේක්ෂාව වෙන්නේ මොකද? දැන්ට නියමිත ලෙස තියෙන බදු ප්‍රමාණය එකතු කර ගැනීම තමයි අපේ අභියෝගය. නේද? එකතු කරගෙන ප්‍රශ්න කීපයකට මුහුණ දෙන එකක් තමයි අපේ මේ බදු සාක්ෂරතාවයේ තියෙන පිළිබඳ තියෙන ගැටලුව. ජනතාවයෙන් ගත්තොත් ඉදා කුඩා කණ්ඩායමක් අතර මේ බදු ප්‍රමාණය එක් රැස් වෙලා තියෙන සාමාන්‍යගත ඔක්කොම කීයක් වගේද? බදු ගෙවන්න. ලක්ෂ 13ක් ඉන්නවා. මේක බදු හොඳ සංස්කෘතියක් වෙන්න නම් අර තව මේකේ පෝෂණය තව වැඩි වෙන්න ඕනේ. ඒතකොට තමයි ඒක අර ජීවිතයේ කොටසක් වෙන්නේ. දැන් නිකන් අර සමාජය ඇතුලේ හොඳම බදු සාක්ෂරතාවයක් ඇති නොවෙන්න හේතුව තමයි අර බදු ගෙවන්නන් සහ නොගෙවන්නන් අතර තියෙන විශාල මේ සාක්ෂරතාවයේ දුරස්කමක් තියෙනවා. ඒක පියමන් කරන්න වෙයි මට හිතෙන්නේ. මොකද මේ පාරිභෝගිකයන් ඉතා සමීපව අපි කොහොමද මේ පිළිවෙල සාක්ෂරතාවය අපි ඇති කරන්නේ නේද? ඒක මම හිතන්නේ ඒක වැදගත්. ඊළඟ තමයි අපිට වැදගත් වෙයි අපි ඉලක්කයක් හදාගන්නේ ඔබතුමාලගේ ඉලක්කවලක් තිබුණා 26 දී. අපි කොහොමද සරල කරගන්නේ? ඔය බැංකුවල දෙනව නේද අර ණයක් ගන්නකොට අස්සම් කරන්න කොළ ගොඩක්. කවුරුත් බලන්නේ නැහනේ. අර ණය ලැබුණ සතුටටත් එක්ක අස්සම් කරලා දානවා. පස්සේ තමයි ප්‍රශ්නයක් අහපුවාම එන්නේ ඒවට අපි අස්සම් කරලාද අපි දන්නේ චූටි අකුරෙන් තියෙන කියවන්න බැරි අකුරෙන් තියෙනවා. දැකලා තියෙන්නේ නේද? හරිද? ඉතින් අන්න ඒ වගේ මට්ටමකට අපි යන්න හොඳ නෑ මම හිතන්නේ. ඊටාම සරල. ඔයගොල්ලෝ බලන්න. ඒ හැම පැත්තම කාවරණය වෙන්නත් ඕන. අපිට අවශ්‍ය දත්ත ඔක්කොම ලැබෙන්නත් ඕන. තීරණයක් ගන්න. හැබැයි ඒක පුළුවන් තරම් අපි සරල කරගැනීම පිළිබඳ අවධානය අපි යොමු කරන්න ඕනකම තියෙන කියලා මට හිතෙනවා. ඊළඟ විශේෂම කාර්ය මණ්ඩලවල අඩු හිග තියෙනවා නම් අපිට කියන්න අපි අගමැතිතුමගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මම හිතන්නේ අපි දෙසැම්බර් වෙනකොට අපි අවසර දීලා තිබුණා 73000ක් බඳව ගන්න රාජ්‍ය සේවයට. රාජ්‍ය සේවය තාක්ෂණික කණ්ඩායමේ හිගයක් තියෙනවා. එකක් තමයි තාක්ෂණික අයට එළිය මාකට් එකක් තියෙනවා. මැදලේයර් එකේ හිගයක් තියෙනවා. ඒ නිසා ගොඩක් දැන් අපි බලපුවාම දැන් අපි ගොඩාක් හිර වෙලා තියෙන දේ තමයි දැන් සුරක්ෂිත මධ්‍යස්ථාන අවතන් කඳවුරු වල ඉන්න අය පිටත් කරන්න බැරිකම තියෙන්නේ. NBRO රිපෝට් එක නැහැ. හැබැයි NBRO රිපෝට් එක ගන්න කොච්චර ධාරිතාවක්ද ඒ ආයතනෙට තියෙන. ඉතා කුඩා ප්‍රමාණයක් 150ක් වගේ කුඩා ප්‍රමාණයක් ඉන්නේ. හරිද? ඒත් ඒගොල්ලන්ට ගිහිල්ලා උගේ උදරක් නේද හොස්පිටල් එක ඉස්කෝලේ ඔක්කොම පරීක්ෂා කරලා වාර්තාවක් දෙන්න ඕනේ මෙතෙන් දැන් පදිංචි සුදුසුයි කියලා. ඉතින් ඒවා හරිය ටෙක්නිකලි අති වැදගත් ආයතන. හැබැයි අපි පහුගිය කාලේ ඒ ශේෂ්ත්‍ර TO ලා දැන් මේ සැරේ අපි පාරවල් හදන සල්ලි දැම්මහම හැමතැනින්ම ආපු යෝජනාව තමයි අපිට පාරවල් හදන සල්ලි දෙන්නට වැඩක් නැහැ. ඇස්තමේන්තුවක් හදාගෙන TO කෙනෙක් TA කෙනෙක් නැහැ කිව්වා. ඒ නිසා මෙන්න මෙහිම අර රාජ්‍යයේ මැද අත්‍යවශ්‍ය තීන්දුව తీරන ගන්න ලේයර් එකක් ඉන්නවා. යටම ලේයර් එකක් ඉන්නවා. මැද ඒ තීන්දුව ටික අරගෙන අර තාක්ෂණික ක්‍රියාත්මක කරන ලේයර් එකේ ගියක් තියෙනවා. ඒ නිසා අගමැතිතුමගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් දාලා ඔක්කොම අධ්‍යයනය කරලා ඉවරලා අපි 73000කට අවසර දුන්න බඳව ගන්න. අපි උපාධාරෙන්ට කිව්වේ එතෙන්ට එන්න කියලා. එතෙන්ට එන එක තමයි ඒගොල්ලන්ට වැදගත්. ඒතකොට ඒගොල්ලන්ගේ ඒ කාර්ය මණ්ඩල ප්‍රශ්න අපි විසඳන්න. ඊළඟ වාහන ප්‍රශ්නේ. ඇත්තටම අපි දන්නවා වාහන අපි රාජ්‍ය නිලධාරීන් සතුව තියෙන වාහන අවුරුදු 15 20 පැරණි වාහන. වාර්තාවක් දැක්ක 2015 දී රජයේ වාහන අලුත් වැඩිය කරන්න බිලියන 7ක් වියදම් කරලා තිබුණා.
2020 දී බිලියන 7ක් වගේ ප්‍රමාණයක් වියදම් කරලා තිබුණා වාහන අලුත් වැඩි කරන්න. 2025 වියදම් කරලා තිබුණා බිලියන 25. හැබැයි වාහන වැඩි වෙලා නෙවෙයි. තියෙන වාහනවල කාලය කල්ලිකුත් වෙලා. එනිසා බිලියන 25ක් අපි 2025 වසරේ වැය කරලා තියෙනවා වාහන අලුත් වැඩියාව වෙනුවෙන්. එනිසා අපි හිතනවා අපේ රාජ්‍ය සේවයේ වාහන සංචිතය අලුත් කරන්න ඕන. කවුරු මොනවා කිව්වත් ඒක කරනවා හොඳේ. ඒ කියන්නේ රාජ්‍ය සේවයට අපිට වාහන සංචිතයක් අවශ්‍යයි. අපි දිසාපතිවරු වැඩ කරන විදිය, ප්‍රාදේශීය ලේකම්වරු වැඩ කරන, ශේෂ නිලධාරීන් වැඩ කරන විදිය, ආයතන ප්‍රධානීන් වැඩ කරන විදිය. නේද? එහෙම යන්න බෑ ඒ වාහනවල නේ. ඒ නිසා අපි වාහන ආනයන කිරීම සඳහා තීරණයක් අරන් තියෙනවා. අපි ගේනවා. මම දැක්කා මේ ආපදා වෙනකොට ඒක නතර කළා ඒකට මේකට සල්ලි දාන්න කිව්වනේ. එහෙම සල්ලි දාන්න ඕන කමක් නැහැ. ඔන්න මේ වැඩේට සල්ලි දෙනවා, ඒ වැඩේට සල්ලි දෙනවා. ඔයගොල්ලෝ හොයලා දීලා තිනවා. නෑ මම මේ කියන්න හදන්නේ. ඉතින් එහෙම බෑ. රාජ්‍යයක් මේ කාර්යක්ෂම කරන්න ඕන. අපි වාහන සංචිතය පිළිබඳ. ඒ වගේම ඔබතුමීලා ඉදිරිපත් කරපු ගොඩනැගිල්ලේ ප්‍රශ්නය දැන් UD එකත් එක්ක සාකච්ඡා කරනකොට වෙන් කරලද මුදල් ප්‍රමාණය යම් මදිකමක් තියෙනවා කියලා කියනවා නම් වෙන් කර මුදලින් පටන් ගන්න අපිට වසර මැද වගේ වෙනකොට අපව මුදලක් ලබා දෙන්න පුළුවන්. දෙනියා රෝල හදනකොට දෙනියා රෝලට කිව්වා ඉක්මනින් මේක හදන්න ඕන බිලියන 2ක් දෙන්නම් කිව්වා දෙනියා රෝලට. එහෙන් කිව්වා බිලියන 2ක් එපා අපිට මිලියන 500ක් ඇති වියදම් කරන්න බෑ කියලා. දෙපාර්තමේන්තුවේ ශක්්‍යතාවයක් නැහැ ඉතර මුදලක් වියදම් කරන්න. මොකද මේක බිලියන 2 සීමා වෙන්නේ අපි හිතනවා අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය එච්චර තමයි. වියදම් කිරීමේ හැකියාව තියෙනවා. අතට නිකන් ඉඩමක් අරගෙන ගොඩනැගිල්ලක් හදන්න ගියොත් බිලියන 2 වියදම් කරගන්න බැහැනේ. ඉඩම මිලදී ගන්න යන පොසීඩිය එක හරි සැලසුම් හදන්න වියදම් කරගන්න බෑ. අපි ඒ අනුව තමයි බිලියන 2 තියෙන්නේ. හැබැයි කෙලින්ම තැනක් අපිට තියෙනවා නම් ඒක මේ 2026 වසරේ වියදම් කළ හැකි මුදලක් නම් ඒ වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය අපි ලබා දෙනවා. මම UD එකත් එක්ක කතා කරන්න. කතා කරලා දෙන මුදල ඉස්සලා මේ තියෙන මුදලින් පටන් ගන්න. තව අතිරේක මුදල් අවශ්‍ය නම් අපි වර්ෂ මැදදී ලබා දෙන්න. දැන් මමත් හිතනවා මේක ඉතාමත් හොඳ කාර්යක්ෂම ටිකක් නූතන ගොඩනැගිල්ලක අපි ඉන්න ඕන. සමහර රාජ්‍ය ගොඩනැගිලි තියෙනවා මම වහන්න ඕන කියලා තීරණය කරපු ගොඩනැගිලි තියෙනවා. සමහර වහන්න ඕන. සමහර ඒවා පෞද්ගලික අංශර වෙන ව්‍යවසායකයන් සඳහා ලබා දෙන්න ඕන. හැබැයි අත්‍යවශ්‍ය ගොඩනැගිලි කීපයක් අපි හඳුනාගෙන ඉතින් මෙතනනේ IRD එකට අයිති ගොඩනැගිලි අත්‍යවශ්‍ය ගොඩනැගිල්ලක්. ඒ නිසා අපි ඒක ඉතා ඉක්මනින් මේකට අවශ්‍ය වෙන වැඩ කටයුතු ටික සකස් කරලා දෙන්නම්. අවශ්‍ය මුදල් ප්‍රමාණය කියන්න කතා කරලා UD එකත් එක්ක පටන් ගන්න ආරම්භය දීලා තියෙන මුදලින් ඊට පස්සේ අපි ඉතිරි මුදල් ටික වසරේදී ලබා දෙන්න. ඉක්මනින්ම යන්න පුළුවන් නම් අපි කැමතියි. ඉතින් ඔය වගේ කරුණු ටික තමයි මම හිතන්නේ ඉදිරිපත් උනේ නේද? ඉතින් මගේ ඉල්ලීම තියෙන මෙච්චරයි. අපි එකට පොරබදුමු. මේ ඉල්ලන්නේ එකට පොරබදු මේක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපේ ආදායම් පැත්තෙන්, අපේ ජනතාවගේ ජන ජීවිතයේ පැත්තෙන්, රටක සුරක්ෂිතතාවය පැත්තෙන්, නීති විධානය ආධිපත්‍ය නේද? කවුරුත් නීතියට යටත් වෙන බදු ගෙවන කෙනෙක් ඉන්න බදු නොගෙවන කෙනෙක් ඉන්න බෑ ඉතින්. බදු නොගෙවන කෙනාට අසීමිත වරප්‍රසාදයක් නෑ. බදු ගෙවන කෙනා අදුර්මුඛ කරනවා. එයා බිඳවට්ටනවා. එයාට බද්දක් ගෙවෙමින් බිස්නස් කරනවා. අර බදු නොගෙමින් බිස්නස් කරනවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අවස්ථාව හැදෙන බදු නොගෙවන කෙනාට. බදු ගෙවන කෙනාට නෙමෙයි. හැබැයි ව්‍යාපාරයේ අවස්ථාව හදන්න ඕන බදු ගෙවන කෙනාට. හැබැයි අපේ රටේ වෙලා තියෙන දේ තමයි නේද? බදු නොගෙවන කෙනාට තමයි මේ අවස්ථාවේදී ඉන්න කාටත් සාධාරණ ක්‍රියාත්මක වෙන්න ඕන. දැන්ට කවුරු හරි බදු පැහැරීම් කරලා තිබෙනවා නම් ඉක්මනින්ම නීති ක්‍රියාත්මක කරන්න. කවුද තරාතිරම කාගේද මොනවද කිසි දෙයක් අදාළ නැහැ. ඒවා රජයට හිමි සල්ලි. විශේෂයෙන්ම දන්න වැට් වගේ ගත්තොත් නේද? ඒවා එකතු කරගත්තු සල්ලි ඒගොල්ලෝ. ඒගොල්ලෝ මිනිස්සුන්ගෙන් එකතු කරගෙන ආවන්ටුත් නෙදීන්නේ. එහෙම කරන්න බෑ. ඒක තමන් ගෙවන එකක් නෙවෙයි. එයා කලෙක්ටර්. අපිට එකතු කරලා දෙන කෙනානේ. හැබැයි එයා එකතු කරලා අපිට දෙන්නේ නැහැ. ඒක සාධාරණනේ. දැන් අපි ඉතිහාසය දන්නවා අපි නේද 2000 වසරේ මුල කාලේ අපි දන්නවා විශාල වැට් බදු වංචාව. මිනිස්සුගේ සල්ලි එකතු කරලා දෙන්නේ නැහැ. ඒවට නීති අපි තියෙන තදට නේද? මම මෙතුමියත් එක දෙක දවසක් කතා කරනකොට නීති මැද නම් අපිට කියන්න තව මට බලවත් කරලා දෙන්න ඕන. මොකද මේ කිසිසේත්ම මර්ධනයක් බලහත්කාරීත්වයක් නෙමෙයි හිමිකමක් තියෙන හැම පුරවැසියෙකුටම නීතියට බැඳිලා තියෙනවා. රාජ්‍යයට හිමිකමක් තියෙනවා. ඒ හිමිකමට අවශ්‍ය දායකත්වය විතර අපි ඉල්ලන්නේ. නේද? කෙනෙක් හඹාගෙන ගිහිල්ලා දඩයම් කිරීම වමනාවක් අපිට නැහැ. එහෙම වමනාවක් නැහැ කාටවත්. අපිට තියෙන හිමිකමක් තියෙනවා. ඒ හිමිකම අපිට ලබා දෙන්න ඕනේ. ඊට අවශ්‍ය නීති ප්‍රතිපාදන අවශ්‍ය නම් ලබා දෙන්න විශේෂයෙන්ම අපේ ජනාධිපති ලේකම් කාර්යාලය අපි දැන් යුනිට් එකක් පිටවලා තිබෙනවා. ඔබතුමීලත් එක්ක මම හිතන්නේ අපි කණ්ඩායම දිගටම සාකච්ඡා කරමින් යනවා. අවශ්‍ය වෙනස්කම් ඔක්කොම කරමු. පනත් වල වෙනස්කම්, ස්ථාන වෙනස්කම්, කාර්ය මණ්ඩල වෙනස්කම්, තනතුරු නාම වෙනස්කම් නේද? ඇත්තටම ගත්තොත් මම හිතනවා දිරිදීමනාවල යම් යාන්ත්‍රණයක් අපි හදන්න ඕන. මම දැක ෆන්ඩ් එකක් ගැන යෝජනාවක් තිබෙනවා. ඒක අපි බලමු කතා කරලා ඒවා ගැන. ඒක ලෑස්ති නේද? මේවා මේ තනි පුද්ගලයේ මුදල් නෙවෙයි මේ අපේ මුදල්, අපි ජනතාවගේ මුදල්. ඒක අපි බලමු ජනතාවගේ මුදල් සාධනීය ලෙස වියදම් කරන්න නේද? එවෙනම් අපි හැමදෙනාම එක්ව වැඩ කරමු කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. මේක තමයි මම හිතන්නේ අපිට කරගන්න තියෙන වැඩේ නේද? ඒ වෙනුවෙන් හැමදෙනාම දායකත්වයේ සපයමු. බොහොම ස්තුතියි.